හිතමු සීෆුඩ් chop suey rice එකක්. මේක මාරම රස මං ආසම chop suey rice recipe එක. ඔයාලා මගෙන් ඉල්ලලා තිබ්බ recipes වලින් තව recipe එකක් තමයි මේක. මම මේකට හදාගන්නේ සාමාන්‍ය egg rice එකක්මයි. එimhe පොල් තෙල් මේස හැඳි 3යි බිත්තර 2යි දාගෙන ඒක චුට්ටක් මේ විදිහට mix කරගෙන බිත්තර ටික පොඩ්ඩක් මේ වගේ කුක් වුණාට පස්සේ ඔයා rice එක දාගන්න. මේක සාමාන්‍ය විදිහට හදාගත්ත සුදු බත් එකක්. මම මේ දාන්නේ 4 දෙනෙක්ට ඕන ප්‍රමාණය. ඔයාලා අවශ්‍ය ප්‍රමාණයට දාගන්න. rice එක බිත්තරත් එක්ක හොඳට mix කරගෙන ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයයි ලුණු කුඩු තේ හැඳි භාගයයි එකතු කරගෙන හොඳට mix කරගන්න. rice එකේ මෙච්චරයි. ඔයාට මේ වෙනුවට කැමති rice එකක් ගන්න පුළුවන්. මං හදාගත්තේ egg rice එක. දැන් pan එකට butter මේස හැඳි 3යි පොල් තෙල් මේස හැඳි 2ක් වගේ දාගන්න. butter එකත් එක්ක පොල් තෙල් දාගන්නේ butter විතරක් දැම්මොත් ඒක ඉක්මනට දුඹුරු පාට වෙන්න බලන හින්දා. දැන් මේකට ඉඟුරු සුදු ලුණු පේස්ට් එකෙන් තේ හැඳි 2ක් දාගෙන බටර් එකත් එක්ක පොඩ්ඩක් mix කරගෙන වගේ සීෆුඩ් අයිටම් දාන්න මන් දාන්නේ ඉස්සෝ දැල්ලා අට මාළු චිකන් දාන්නත් පුළුවන්. ඒකට ලුණු කුඩු ගම්මිරිස් කුඩු තේ හැඳි භාගෙ ගානේ දාලා තියෙන්නේ. දැන් මේ ටික තෙල් එකත් එක්ක හොඳටම තැම්බෙන්න දෙන්න අමුයෙන් තියන්න එපා. ලුණු දාන්න කලින් මේක කන්න පුළුවන් ප්‍රමාණයට හොඳට තැම්බිලා තියෙන්න ඕනේ. තැම්බුණාට පස්සේ මම ඒකට ලොකුවට කපාගත්ත ලුණු ගෙඩි එකයි, කැරට් ගෙඩි දෙකක්, ඒ වගේම බෝංචි දාගන්නවා. මේ එළවලු ඔක්කොම ටිකක් වෙලා යන එළවලු තැම්බෙන්න. මම දැන් ඒකට වතුර කෝප කාලකුත් දාලා විනාඩි 4ක් විතර හොඳට එළවලු ටික තැම්බෙන්න දෙනවා. මේ වෙනුවට ඕනම එළවලු එකක් ගන්න පුළුවන්. ඒ ගන්න එළවලු තැම්බෙන්න වෙලා යනවා නම් මුලින්ම දාගන්න. විනාඩි 4ක් 5ක් ඒ ටික තැම්බුණාට පස්සේ මම ඒකට ගෝවයි ලීක්ස් වල සුදු පාට කොටසයි ඒ වගේම බටන් මෂ්රූම් දාගන්නවා. ඔයාලට බේබි කෝන් දාගන්නත් පුළුවන්. දැන් මේ ඔක්කොම හොඳට mix කරගෙන තව වතුර කෝප කාලක් එකතු කරලා තව විනාඩි 3ක් 4ක් විතර මේ ටික තඹ ගන්න. ඕනාවට වඩා chops එකක් සාමාන්‍යයෙන් cook කරගන්න එපා. දැන් ඒකට ලීක්ස් වල කොළ පාට ටිකත් එකතු කරගන්න. සෝස් එක විදිහට මෙතන තියෙන්නේ සොයා සෝස් මේස හැඳි 2යි, oyster සෝස් මේස හැඳි 1යි. දැන් ඒකත් ඔයාගේ chops එකට එකතු කරගන්න. තියෙනවා නම් විතරක් sesame oil එකතු කරගන්න. මේ ඔක්කොම ටික හොඳට mix කරලා විනාඩි 2ක් විතර තියාගන්න. ඒ අතර මම ඒකට ගම්මිරිස් කුඩු තේ හැඳි භාගයයි, සීනි තේ හැඳි 1යි එකතු කරගත්තා. මේ වෙලාවේ ලුණු බලලා ලුණුත් එකතු කරගන්න. ඒ ටික mix කරගෙන මම corn flour මේස හැඳි 3කට වතුර මේස හැඳි 4ක් එකතු කරලා ඒක එළවලුත් එක්ක හොඳට mix කරගන්න. මේකේ මේ වතුර ගතිය අයින් වෙලා එළවලුත් එක්ක මෙන්න මේ වගේ හොඳට corn flour එක තික් වෙලා හැදෙනකන් තියාගන්න. විනාඩි 2-3ක්. දැන් අපේ seafood chop suey rice එක හරි. අනිත් එක මේකට කියන්නේ ගොඩක් අය chop suey rice කියලා. හැබැයි හරිම වචනේ chop suey rice. මේ මං ආසම රෙසිපි වලින් එකක්. ඔයාලට මේක චිකන් දාලා හදන්නත් පුළුවන් සීෆුඩ් කන්නේ නැත්තම්. අනිවාර්යෙන් ඔයා try කරලා බලන්න.